මෙන්න මේ ඇඳුමේ මෙන්න මේ තියෙන කොලර් එක කපා ගන්නෙ කොහොමද කියලා දෙන්නයි අද මම ලෑස්ති වෙන්නේ. දැන් මම ඇඳුමක ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි කපාගෙන තියෙනවා. කපාගෙන ඒකේ උරහිසට මැහුමක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඉදිරිපසයි පිටුපසයි උරහිස් දෙක මූට්ටු කරලා තමයි දැන් මේ ඇඳුම තියෙන්නේ. දැන් මේකේ පිටිපස්සට තමයි මම ඇඳුම ඕපන් එක අරන් තියෙන්නේ. දැන් එතෙන්දි මම යටට නැවෙන බොත්තම් පටියට පේපර් ස්ටික් එකක් අයන් කරලා මෙන්න මේ විදියට හදාගෙන තියෙනවා. ඊළඟට ඇඳුමේ ඉදිරිපස පළුවටයි පිටිපස පළුවටයි මේ විදියට කරපටි කපාගෙන තියෙනවා. ඒකත් අපි පේපර් ස්ටික් එක දාලා මේ විදියට කරපටි ටිකත් ලෑස්ති කරගෙන තියෙනවා. පිටුපස කරපටිය ඉදිරිපස කරපටිය. දැන් අපි ඊළඟට කොලර් එක කොහොමද කපාගන්නේ කියලා බලමු. මෙන්න මෙහෙම පිටුපස මැද සිට ඉදිරිපස මැද දක්වා මෙන්න මේ විදියට නවා ගන්නවා. මේ උරහිස් මුට්ටු දෙක එක කෙලින් තියෙන්න ඕනේ. දැන් ඊළඟට අපි මේක කොලර් එක කපන රෙද්ද උඩ එලා ගන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද ඒක එලා ගන්න කියලා. දැන් මම කොලර් එක කපන්න රෙද්ද මේ විදියට එලා ගත්තා. දැන් මේ කොලර් එක ඔයාලට වෙන පාටකින් දා ගන්නත් පුළුවන්. මම දාන්නේ ඒ පාටින්මයි. ඊළඟට ඒකට දාන්න මෙන්න මේ විදිය රේන් දෙයක් මම අරගෙන තියෙනවා කොලර් එක වටේට. දැන් මම කොලර් එක කපන්න ඇති වෙන ප්‍රමාණයට රෙද්ද මෙහෙම නවාගෙන තියෙන්නේ. ඒ නවාගත්තු රෙද්ද උඩ කපාගත්තු ඇඳුම මෙන්න මේ විදියට එලා ගන්නවා. දැන් මේකේ කොලර් එක නැම්මට එන්නේ ඉදිරිපස. උරහිස මූට්ටුව කෙලින් පින් එකක් ගහගන්න. නැම්මට නැම්ම හිටින විදියට තියාගත්තා. දැන් මේකේ ඕපන් එක පිටිපස්සටනේ තියෙන්නේ. දැන් ඔයාලා කරන ඇඳුමක ඉදිරිපස ඕපන් එකක් තියෙනවා නම් එතකොට නැම්මට හේතු වෙන්නේ පිටිපස්ස. ඒ කරන කොලර් එකේ ක්‍රමය අනුව තමයි ඒක ඔයාලා තීරණය කරගන්න ඕන. දැන් මම කොලර් එකට අඟල් 4.5 විතර ගන්න ලෑස්ති වෙනවා. ඒ ප්‍රමාණය මම මෙතන පහලින් ඉඳ තියෙන විදියට තමයි මේක එලා ගන්න ඕනේ. මෙහෙම යටි. දැන් මම මේ විදියට මේ පැත්ත තියාගත්තා. තියාගෙන මම පින් එකක් ගහනවා. රැලි නැති වෙන විදියට ගානට එලා ගන්න දෙපැත්තට. කර පැත්ත ඇඳ ගන්නවා. දැන් ඔන්න මම කර හැඩය ඇඳගත්තා. ඊළඟට මෙතන උරහිස මූට්ටුව එන තැනත් මාක් කරගත්තා. අත්කට පැත්ත පොඩ්ඩක් මෙහෙම මාක් කරගන්න. පස මැද මේ විදියට මාක් කරගත්තා. දැන් මෙතන නැම්මට හේතු වෙලානේ තියෙන්නේ. ඔන්න ඔය ටික මාක් කරගෙන අපි මේ තියපු ඇඳුම මෙතනින් අයින් කරනවා. දැන් මෙතන තමයි උරහිස මූට්ටුව තියෙන්නේ. ඒක මම මාක් කරගන්නේ අපිට කොලර් එක මහනකොට උරහිස තියාගත්තම වහන්න ලේසි. මේ කොලර් එකේ උස ගන්නවා අඟල් 4.5. ඒක Tamanට කැමති විදියකට ගන්න පුළුවන්. දැන් මම මෙතනින් නැම්ම දිගේ පහළට 4.5ක් ලකුණු කරා. ලකුණු කරලා මෙන්න මේ රූලේ මේ ධාරේ මේ නැම්මට හේතු කරලා මම මේ රේඛාව මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙතන අංශක 90ට. හරි හතරස් මුල්ලක් හිටින විදියට අඳින්න ඕනේ. එහෙම හිටියේ නැත්නම් ඔයාලගේ කොලර් එක රැලි වේවියෙන්දම ඊළඟට දැන් මම උරහිසෙනුත් ගන්නවා කොලර් එකේ පළල අඟල් 4.5. එතකොට කොලර් එක මෙතන අත්කටෙන් පොඩ්ඩක් එළියට ගියා. මෙන්න මේ උරහිස මූට්ටුව තියනවානේ. අන්න එතන අංශක 90ට හිටින විදියට මෙන්න මෙහෙම මේ කොලර් එක ඉදිරිපසට අඳිනවා. මෙතන අංශක 90ට ඇඳ ඊට පස්සේ උරහිස අංශක 90ට ඇඳා. ඒ ඇඳපු රේඛාව එහෙමම අපි පිටිපස්සට ඇඳගෙන යනවා මෙහෙම.
ඊළඟට අපි පිටුපස මැද දිගෙත් අඟල් 4මාරක් ලකුණු කරනවා. ලකුණු කරලා පිටුපස මැද රේඛාව අංශක 90ට තියාගෙන මේ පැත්තට රේඛාවක් අඳිනවා. දැන් මම රතු පාටින් යන්ද කොලර් කොටස. ඔයාලට ඒක පැහැදිලිව පේනවා ඇතිනේ. ඉස්සෙල්ලම කහ පාටින් යන්නේ. ඊළඟට මෙන්න මෙතන පිටුපස මැද වෙනසක් තියෙනවා. දැන් මේකේ තියෙන බොත්තම් වාසියත් එක්ක ඕපන් එක. පිටුපස මැද රේඛාවනේ මේ තියෙන්නේ. ඒ මැද රේඛාවේ සිට අඟල් භාගයක් ඇතුළට ගන්න ඕනේ. බොත්තම් වාසි භාගය කරදිගේ භාගයක් ගත්තා මම ඇතුළට. ඊළඟට මම මෙන්න මෙතනින් ගන්නවා අඟල් 1මාරක්. දැන් මම මෙන්න මේ විදියට පිටුපස කොලර් එකේ මැද හැඩය ගන්නවා. මෙන්න මේ විදියට. දැන් ඔයාලට කොලර් කොටස පැහැදිලිනේ. මෙන්න මේ විදියට කොලර් එක තියෙන්නේ. කොලර් එක වටේට අඟල් භාගික මැහුම් වාසි තියාගන්න ඕනේ. දැන් මම මේ මාක් කරන්නේ මැහුම් වාසිය. දැන් අපි එහෙනම් කොලර් එක කපා ගමු. දැන් මෙන්න මේ විදිහට අපි කපා ගත්තා. ඊළඟට මෙතන උරහිස මූට්ටු වෙන තැනටත් පොඩි කට් එකක් දාගන්න කරපැත්තෙන්. ඊට පස්සේ ඉදිරිපස මැදටත් පොඩි කට් එකක් දාගන්න. දැන් අපි මෙතන කොලර් එක කපා ගත්තානේ. දැන් මෙතන තියෙන්නේ එක පැටයි. දැන් මේ මහන කොලර් මෝස්තරේදී අපිට හොඳ පිට කන පිට දෙකම එකම විදියට තියෙන්න ඕනේ. ඒ නිසා අපි මේක තියලා මේ විදියට තව කොටසක් කපා ගන්නවා. දැන් මම කොලර් එකේ කොටස් දෙකත් මෙන්න මේ විදියට කපා ගත්තා. දැන් අපි කොලර් එක මහ ගණ්ඩායි ලෑස්ති වෙන්නේ. දැන් මම කොලර් එකේ එක පටක් අරගෙන මෙන්න මේ රේන්දේ තියලා මහ ගණ්ඩායි ලෑස්ති වෙන්නේ. දැන් මෙන්න මේ විදියට කොලර් එක වටේ අපි මේ රේන්දේ තියලා මහ ගන්නවා. දැන් අපි මෙන්න මේ විදියට සම්පූර්ණ කොලර් එක වටේම රේන්දේ මහ ගන්නවා. දැන් අපි මේ රේන්දේ කොලර් එකට මහන්නේ කොලර් එකේ හොඳ පිට පැත්තටයි. දැන් අපි කොලර් එක වටේටම රේන්දේ තියලා මහ ගත්තා. ඊට පස්සේ දැන් මේකේ අනිත් පට තියලා මහන්න ඕනේ. ඊට කලින් මෙන්න මේ මුළු වල පොඩ්ඩක් රැල්ලක් වගේ තියෙනවනේ. අර මෙහෙම හරවගෙන ආපු තැන. එතෙන්දී ඔයාලට මේ මහපු මැහුම් පාර කපා ගන්න නැතුව මෙන්න මේ විදියට රේන්දට පොඩි කට් එකක් දාන්න පුළුවන්. එතකොට අපිට මේක මහ ගන්න පුළුවන් නීට් එකට. මෙතනින් ඈත් වෙනවනේ. ඒතර හැම මුල්ලෙම ඒ විදියට පොඩි කට් එකක් දාගන්න. මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි කොලර් එකේ අනිත් පට තියලා වටේටම මහගෙන යනවා. දැන් මේ රේන්දේ අපි ඇල්ලුවේ කොලර් එකේ හොඳ පිට පැත්තෙන්නේ. මේකට උඩින් අපි අනිත් කොලර් පට තියලා මේ මහපු විදියටම මේ මැහුම් පාර උඩම නැවත මහගෙන යනවා. දැන් ඔන්න මම හැම මුල්ලටම කට් එකක් දාගත්තා. දැන් අපි මෙන්න මේ විදියට අනිත් කොලර් පට මේසේ උඩ එලා ගත්තා. එලාගෙන මේ රේන්දේ මහගත්තු කොලර් පට අරගෙන මේක උඩින් එලා ගන්නවා. මෙහෙම ගානට උරහිසට උරහිස තියලා මේ මුළු වලට ගානට එන විදියට තියලා මේක අපි හදාගෙන වටේට පින්ස් ගහ ගන්නවා. දැන් අපි කොලර් එක වටේම මෙන්න මේ විදියට පටවල් දෙක එකට තියලා පින්ස් ගහලා ලෑස්ති කරගත්තා.
ඊළඟට අපි ඉස්සෙල්ලම ආපු මැහුම් පාර උඩම මේ කොලර් එක වටේම මහගෙන යනවා. දැන් අපි කොලර් එක වටේම මහගත්තා. ඊළඟට අපි මේක හොඳ පිට හරවලා අයන් කර ගන්නවා. දැන් ඔයාලා මතක තියාගන්න මේ ඔයාලා දැන් මේක මම කොටු හැඩයට නෑන්දේ. දැන් රවුම් හැඩේ ඇඳපු කොලර් එකක් වුණොත් වටේටම ඔයාලා කට්ස් දාලා තමයි හොඳ පිට හරවගන්නේ. මේ කොලර් එකේදී මම මේ මුල්ල කපනවා. දැන් මම මේ කොලර් එකේ මේ මුල්ල මෙන්න මේ විදියට කපනවා. එතන මේක මේ විදියට හැරිලා යනවනේ එක පිට. හරි? මේ විදියට කපා ගන්නවා. ඊට පස්සේ අපි කොලර් එක මෙන්න මේ විදියට හොඳ පිට හරව ගන්නවා. දැන් මෙතන මුල්ල අපිට මෙතන මෙහෙම රේන්දෙන් ඇදලා හරව ගන්න පුළුවන්. එහෙම ඔයාලා රේන්දයක් දැම්මේ නැත්නම් මෙතන මුල්ලට නූලක් දාලා හරව ගන්නත් පුළුවන්. නැත්නම් උල් හැඩේ තියෙන මේ කතුරකින් වගේ එකකින් මේ මුල්ල මෙහෙම ඇනලා පොඩ්ඩක් හදා ගන්න. දැන් මෙන්න මේ විදියට ලස්සනට මේක හැරිලා එනවා. හැරිලා ආවට පස්සේ අපි මේක අයන් කර ගන්නවා. දැන් අපි කොලර් එක මෙන්න මේ විදියට අයන් කරගත්තා. දැන් හොඳ පිට කන පිට දෙපැත්තම මෙන්න මේ විදියට පේන්න තියෙනවා. දැන් ඊළඟට අපි මේක ඇඳුමට තියලා මහන හැටි බලමු. දැන් ඇඳුමේ කරවටේට අපි කොලර් එක තියලා පින්ස් ගහගත්තා. දැන් මෙතන තියෙන පිටුපස බොත්තම් පටියනේ. දැන් මේ ඇඳුමේ තියෙනවා බොත්තම් වාසි අඟල් භාගයක්. මේ අඟල් භාගය අරලා තමයි මම කොලර් එක තියලා තියෙන්නේ. යටට නැවෙන බොත්තම් පටිය තියලා පින්ස් ගහගෙන නැහැ. ඒක මම මෙන්න මෙහෙම නැවෙන තැනින් ඇඳුම උඩට නවනවා. ඒ කියන්නේ බොත්තම් වාසි අඟල් භාගෙත් තියලා කොලර් එක උඩට නවනවා. නවලා පින් එකක් ගහනවා. දෙපැත්තම මේ විදියට කරගන්න. ඊළඟට අපි උරහිස් මූට්ටු කරලා හදාගත්තු මේ කරපටිය මේ කරවටේට තියා ගන්නවා. දැන් කොලර් එක වගේම ඇඳුම කොලර් එකේ උරහිස මූට් අර කට් එක දාපු තැන කරපටියේ උරහිස මූට්ටුව මේව ඔක්කොම එක තැනට එන විදියට තියාගන්න ඕනේ. ඒක මතක තියාගන්න ඔයාලා. දැන් ඇඳුමේ මම උරහිස මූට්ටුව හැරෙව්වේ ඇඳුමේ පිටිපස්සට. දැන් මම කරපටියේ උරහිස මූට්ටුව හැරෙව්වේ ඉදිරිපස්සට. මේ මූට්ටු දෙකම එක පැත්තට හැරුණොත් උරහිස ඝනයි. ඝනට තියෙන නිසා ඒක නිසා මම කරේ මූට්ටු දෙක දෙපැත්තට හැරෙව්වා. ඊළඟට අපි මේ මැදවල් වලට මැදවල් වෙන විදිහට හරියට ගානට තියාගන්නවා. එතකොට අපිට මහන්න ලේසියි. දැන් මෙන්න මේ විදිහට අපි කර වටේටම කොලර් එක තියාගත්තා. ඊළඟට අපි මේක මහගෙන යමු. ඇඳුම කොලර් එක කරපටිය මේ ඔක්කොම ටික එකට තියාගත්තානේ. ඔයාලට එහෙම මහන්න අපහසුයි නම් ඉස්සෙල්ලම ඔයාලා කොලර් එක අල්ලන්න කරට. ඒකට උඩින් කරපටිය තියලා ආයෙත් සැරයක් වටේ මහගන්න. දැන් මම මේ පටවල් ටික ඔක්කොම එක සැරේ මහනවා. දැන් අපි මෙන්න මේ විදියට කරවටේ මහගෙන යනවා. දැන් අපි කරවටේටම මහගත්තා. ඊළඟට අපි මේ මැහුම් වාසිය කට් කරනවා. මහපු නූල කැපෙන්නේ නැති වෙන්න කපා ගන්න. මේ විදියට කරවටේටම අඟල් භාගෙන් භාගයට වගේ කට්ස් දාගන්න. දැන් අපි මෙන්න මේ විදියට කට්ස් දාගත්තු මැහුම් වාසිය කරපටිය පැත්තට හරවලා කරපටිය පැත්තෙන්
ඒ කියන්නේ කරපටිය උඩින් අපි මහගෙන යනවා. මේ මහන මැහුම් පාරට ඇතුලේ තියෙන මැහුම් වාසි අහු වෙන්න ඕනේ. දැන් අපි මැහුම් වාසිය හරවලා මහගත්තානේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදියට මෙතන බොත්තම් පටිය ගාව හරව ගන්නවා. මෙන්න මේ විදියට තමයි එන්නේ. දැන් මේ විදියට අපි වටේම හරව ගන්නවා. හරවගෙන දැන් මේ කරපටිය අපි ඇතුළට දානවා. කොලර් එක අපිට කරපටිය මෙහෙම ඇතුළට දාලා කොලර් එක ඇඳුම උඩ හිටින විදියට තමයි අපි මේ කොලර් එක මහගන්නේ. මෙන්න මේ විදියට. දැන් මෙතන බොත්තම් දාලා වැහුවට පස්සේ කොලර් එක මෙන්න මෙහෙම ගානට හේතු වෙලා එනවා පිටිපස්ස. ඉදිරිපස මෙන්න මේ විදියටයි පේන්නේ. දැන් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදියට කොලර් එකක් මහගන්න. කොලර් එක මේ පැත්තට හරවලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් කරවටේ මහගෙන යන්න කරපටියයි ඇඳුමයි අහු වෙන විදියට. මෙන්න මෙහෙම. දැන් අපේ කොලර් කොටස මහගෙන ඉවර වුණාම මෙන්න මෙහෙම තමයි පේන්නේ. දැන් මෙතන යටින් මම කරපටිය එළියට ඇදිලා එන නිසා මැහුම් පාරක් දාගත්තා. පිටිපස්ස මෙන්න මේ විදියට පේන්නේ. මෙතනට බටන් පේලිය එනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට කොලර් එක හේතු වෙලා තියෙනවා. කන පිට පැත්තෙන් අපිට මෙන්න මේ විදියටයි පේන්නේ. මෙතන මේ බොත්තම් පටිය කරපටියට උඩින් ඇවිල්ලා තියෙනවා. කරපටිය ඇතුලෙන් ගිහිල්ලා තියෙනවා. මේ විදියට මැහුම් පාර ගහපු නිසා මේ කරපටිය එළියට ඇදලා එන එක නවතිනවා. ඒ විදියට තමයි අපි කොලර් එකේ වැඩ ටික ඉවර කරගන්නේ. දැන් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදියට මේ හැඩේ කොලර් එකක් මහ ගන්න. ඔයාලත් මහලා බලන්න.